සුබදසක් යාසිලු දෙරට බදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කජමතේ බයික් YouTube නාලිකාවත් එක්ක. අද අපි කරන්න යන්නේ පටු පාරක ඊටාම හෙමින් කොහොමද බයික් එක ධාවනය කරන්නේ. මෙතෙන්දී අපි කතා කරනවා ක්ලච් ප්ලේට් ගෙවා ගන්න නැතුව කොහොමද යතුරු පැදිය පදින්නේ කියලා. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ පාර මේ පේනවනේ ගල් ගැලවිලා ඔක්කොම ෆුල් අංජ බජල් වෙලා තියෙන්නේ මේ පාර. හරිද? මේ විදිහේ පාරක සාමාන්‍යයෙන් හොනට් එක ධාවනය කරනවා නම් අපි හොඳට මතක තියාගන්න ක්ලච් එක දිදි එහෙම ගන්න යන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් බයිසිකලයකට යන්න දීලා තමයි අපි මේ ධාවනය කිරීම සිද්ධ කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පදිද්දි මම මේක කියලා දෙන්නම් කොහොමද ගන්නට පදින්න ඕනේ කියලා. ඕනට ක්ලච් එක අල්ලන්න ගියොත් එහෙම මේ පාරවල ක්ලච් එක දිදි යන්න ගියොත් එහෙම ක්ලච් ප්ලේට් යනවා ඔයගොල්ලෝගේ යතුරු පැදියේ. කොහොමද පදින්නේ කියලා පදින ගමන් කතා කරමු. හරි දැන් මෙතෙන්දි කතා කරන්න ඕනේ දේ තමයි අපි දැන් යන්න කලින් මගේ කැමරා කරන මල්ලිත් ඉන්නවා ඉඳගෙන. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නවා බයික් එකේ. දැන් බයික් එකට බරක් වැටලා තියෙන. බරක් වැටිච්චාම තනියම යනවා වගේ නෙවෙයි අපිට පොඩ්ඩක් ඇස්ලෙට් කරන්න වෙනවා. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා මේ පටු පාරේ. හොඳම ෆස්ට් එකට දාලා තියෙන්නේ. හොඳට ක්ලච් එක අතහැරලා තියෙනවා. හරි. ක්ලච් එක අල්ලන්නෙම නැහැ. හරි ඔයගොල්ලන්ට පේන්නේ නැති පටු පාරක යන්නේ සාමාන්‍යයෙන් 10 5 වගේ වෙන්න ස්පීඩ් එක. හරි ක්ලච් එක අල්ලන්නේ ක්ලච් එක අතහැරලා දිනේ බයිසිකලේ යන්නේ. හරි ඇක්සිලරේටර් ඕනකට අල්ලන්නේ ඇක්සිලරේටරේ ඉතාලම සුක්කයි අල්ලන්නේ මේ සීන් එක කරද්දී. හරි මේ තව සීන් එකක් තමයි අපිට බැලන්ස් එක තියාගන්න වේගකින් තමයි යන්න ඕනේ. ඕනකට වෙයි යන්නෙත් නැහැ ඕනකට හිමින් යන්නෙත් නැහැ. මේ විදිහ බැලන්ස් එක තියාගන්න පුළුවන් වේගකින් තමයි යන්නේ. හරි ඔයගොල්ලන්ට පේරේ ඇති පාරේ ඔක්කොම ගල් ඔක්කොම ගැලවිලා තියෙනවා. ක්ලච් එක අල්ලන්නේ නැති ඉස්සක්වත්. ක්ලච් එක අල්ලන්නේ නතර කරන්න වෙච්චි තමයි. හරි මේ ඉස්සර පාර පේන්නේ නැති ඔයගොල්ලන්ට කොහොමද තත්ත්වය කියලා බලන්න. ක්ලච් එක අල්ලන්න බයිසිකලේ තමයි යන්නේ. හැන්ඩල් එක අයියෙන් අල්ලගෙන ඉන්නේ. හරි මේ පේනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් පල්ලමක යද්දි මේ විදිහ ගල් තියෙන පාරක හොඳට මතක තියාගන්න ක්ලච් එක අල්ලගෙන යන්න එපා. එක්ක ගියර් එකේ බස් වෙන තමයි ප්‍රධානම දේ. ඒ වගේම තමයි පිටිපස්සේ බ්‍රේක් එක කෙලලා අතාරින්නෙත් නැහැ. ඉස්සරහා බ්‍රේක් එක කොනට හයියෙන් ගහන්නෙත් නැහැ. මේ සමබරව තමයි මේ බ්‍රේක් ගැසිල්ල සිද්ධ කරන්න ඕනේ. ගියර් එක බස්සනවා නම් නියුට්‍රල් එකට වඩා ආරක්ෂාකාරීව මේ ගල් තියෙන පටු පාරක අපිට බස්සන්න පුළුවන්. ගියර් එකේ බස්සද්දි මේ ක්ලච් එක මෙහෙම අල්ලලා දෙන්නේ නැහැ. හරි බයිසිකලෙට යන්න දීලා තමයි වැඩේ සිද්ධ කරන්නේ. රයිට් දැන් අපි යන්න යන්නේ ක්ලච් එක ඇල්ල ඕන ෆස්ට් එකට දාලා තියෙන්නේ. ඕන ක්ලච් එක අතහැරියා. ෆස්ට් එකේ යන්නේ බයිසිකලේ. හරි ඉස්සරහා බ්‍රේක් එක පිටිපස්සේ බ්‍රේක් එකයි ගහන ගමන් තමයි තියෙන්නේ. ක්ලච් එක අල්ලලා නෙවෙයි තියෙන්නේ. හරි බයිසිකලේ තමයි යන්නේ. ස්පීඩ් යන්නේ බයිසිකලේ. හරි ඔයාලට පේන්නේ නැති ගල් ගොඩක් උඩ කෙලින්ම යන්නේ. හැන්ඩලින් කන්ට්‍රෝල් එක ගහ ගන්නකොට මේ ක්ලච් එක ඇල්ලුවේ නැහැ. ගියර් එක යන්නේ ෆස්ට් එක යන්නේ තමයි බයික් එක. හරි ඔන්න ඔය විදිහට තමයි මේ විදිහේ පාරක අපි පැද ගන්න ඕනේ. එතකොට අපිට ආරක්ෂාකාරීව මේ ගමන යන්න පුළුවන්. එන ඇති තනිකරම පට්ට වැලි තියෙන පාරක්. වැලි ගල් ඔක්කොම තියෙනවා. පාර කැඩිලා තියෙනවා. හරි මේ මහා මාර්ගයක් රජයෙන් පාර හදපු නැති කිසිත්. බස් කියපු පාරකට වෙලා තියෙන වැඩේ කොහොමද? එළදි මේ එළිය වඩවල් හැරිලා තියෙනවා. හරි දැන් මම පොඩ්ඩක් බ්‍රේක් කරා. හැබැයි ගියර් එකේ තමයි යන්නේ බයිසිකල්. පේනවද මෙතන මේ අඳුරක් වගේ තියෙනවා. ක්ලච් එක අල්ලන්නේ නැහැ. බයිසිකලේ තමයි යන්නේ. ක්ලච් එක අල්ලන්නේ නැහැ මම තාම. බයිසිකලේ තමයි යන්නේ. මේ ක්ලච් මුකුත් අල්ලන්නේ නැහැ. බ්‍රේක් කරන්නේ නැතුව යන්නේ.
තව සීන්නක් තමයි මේ වගේ පල්ටපු ඕනට වඩා බය වෙන්න එහෙම යන්න බයිසිකල් එහෙම බිල් වැටෙන්නේ නැහැ. හරි? පොඩක් ඉස්සර ටයර් ගියා ගලක් උඩේ. මේ පාඩුවේ යන්න දී. අද අපි කතා කරේ පටු පාරක් කොහොමද හොනට් එක ක්ලච් බැලන්ස් කරගෙන පදින්නේ කියලා. මේ විදිහේ දැනුම තියෙන අලුත් වීඩියෝ එකකින් ඊළඟ පාර නැවත හම්බෙමු.